ආයුබෝවන් ශ්‍රී ලංකේය ටෙලිවිෂන් ඉතිහාසයේ එකම දිනකදී යනමුණු රියැලිටි වැඩසටහන් තුනක් එකම දිනයකදී අවසානය දකින දවස අද. ඉතින් බොහොම ආදරෙන් ස්වර්ණවාහිනියේ ආදරණීය ප්‍රේක්ෂකින් පිළිගන්නවා ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථාන භූමියට. ඉතින් මෙතෙන් පටන් ආරම්භෙන්නා වූ සුවිසල් ප්‍රාසංගික අත්දැකීම තත්පරෙන් තත්පරය අද මධ්‍යම රාත්‍රියේ පසුවන තෙක් ස්වර්ණවාහිනී කැමරා කාච ඔස්සේ ඔබේ නිවහනට ගෙන එන්නට අප මේ වන විටත් කටයුතු යොදා අවසන්. එහෙමනම් रात्रि 7 पटन අප සූදානම් ස්වර්ණවාහිනියේ රියැලිටි ග්‍රෑන්ඩ් ෆිනාලේ ආරම්භ කරන්නට. ඔව් මුදිත කිව්වා වගේ ඇත්ත. ඉතින් අද දවස වෙනකන් ඔබ බොහොම උනන්දුවෙන් බලාගෙන සිටින්න ඇති. ගෙදර ඉන්න හැම කෙනෙක්ම අද දවසේ ජයග්‍රහණය කරා යන්නේ කවුද කියලා. සිංගින් ස්ටාර්, කොමඩි ස්ටාර්, ෂැඩෝ ස්ටාර් මේ තරඟ ත්‍රිත්වය ඔබ වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා. ඉතින් අද දවසේ මේ සුපිරි මාවතේ ජයග්‍රහණය කරා යන්නේ කවුද? කවුරු කියලාද ඔබ හිතන්නේ? නේද මුදිත? අනිවාර්යයෙන්ම ටිකේ මම හිතන්නේ රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකේ ප්‍රේක්ෂකයන්ට අමුතු දෙයක් ආගන්තුක දෙයක් නොවේ. නමුත් ස්වර්ණවාහිනිය ආරම්භ වූ රියැලිටි වැඩසටහන් සැබවින්ම ස්වර්ණවාහිනී ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට ආගන්තුකයි. මම හඳුන්වා දෙන්නම් සිංගින් ස්ටාර් තරඟාවලිය. මම හිතන්නේ මුලින් ටිකේ යම් අභියෝගයක් ලැබුණා අපේ තරඟකරුවන්ට තරඟකාරයන්ට. ඒ තමයි පද අමතක නොකර ගීත ගායනා කිරීමේ හැකියාව. ඉතින් ඒක තරමක් විතර ලිහිල්ුණා නේ අවසන් අටේ දක්වාද්දී. ඔව් මුදිත. මොකද දැන් මේ තරඟය මේ විදිහට පද අමතක නොකර ගායනා කරනවා වගේම මේ තරඟය බොහොම සුවිශේෂී. මොකද ඔබ බලාගෙන සිටියේ ඔවුන් පද අමතක නොකර ගායනා කරනවා සෑම ඔවුන් හරි තාලයට ගීත ගායනා කරනවද කියලා. එහෙම නේද? මම හිතන්නේ අභියෝගය වුන් බොහොම හොඳින් ජයගත්තා සිංගින් ස්ටාර් වැඩසටහනේ අවසන් වටයන් වලදී. ඉතින් ඒතක මතක් කරගන්න ඕනේ කොමඩි ස්ටාර් තරඟාවලිය මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තමයි හාස්‍යෝපාදන රංගන ශිල්පීන් වෙනුවෙන් මේ ආකාරයේ රියැලිටි තරඟයක් සංවිධානය වුණේ. අනිවාර්යයෙන්ම. ඉතින් අපේ ලංකාවේ මෙවන් වූ තරඟයකට වගේ කියන ස්වර්ණවාහිනිය මුලපිරුවා. ඉතින් ඒක නිසා ඒ තරඟයේ අද දවස වෙනකොට ඔබ බලන් හිටිය තැනට ඇවිල්ලා තියෙනවා. ග්‍රෑන්ඩ් ෆිනාලේ කිව්වම මම හිතන්නේ ඔයගොල්ලෝ බලාගෙන සිටියේ ඒ මොහොත තව සුවිශේෂී මොහොත තව ස්වල්ප මොහොතකින් ආරම්භ වෙනවා. හොඳයි ෂැඩෝ ස්ටාර් තරඟය ගැනත් ටික අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ලංකාව විතරක් නෙවෙයි ලෝකයේ බොහොම සුප්‍රසිද්ධ චරිත විශේෂයෙන් ඔබ ආදරය කරන චරිත බොහොමයක් බොහොම අපූර්වට අනුකරණය කරන ශිල්පීන් රසක් අපිට ශ්‍රී ලංකාව තුළදී හොයාගන්නට පුළුවන්කම ලැබුණා. තරුණ තරුණියන් විතරක් නෙවෙයි මැදිවිය ඉක්ම වූ බොහෝ දෙනෙකුත් ඒ අතර වුණා. අනිවාර්යයෙන්ම. ඉතින් ඒ අතර අද දවසේ කොමඩි ස්ටාර් ගැනත් කතා නොකරම බෑ. මොකද මේ වෙනකොට ඔබ වුන් අතර බොහොම ආදරණීය තාරකාවක් බවට පත් කරන්නේ කවුද කියලා ඔබ සූදානම් වෙලා ඇති. ගෙදර ඉන්න ගමන් අද දවසේදී ඒ අවස්ථාව ඔබට හිමි වෙනවා. ඉතින් තව බොහොම ස්වල්ප මොහොතයි ඒ අවස්ථාවට තියෙන්නේ. හොඳයි තවත් පැය කිහිපයකින් තත්පර කිහිපයකින් ශ්‍රී ලාංකේය තරුගොන්නට තවත් සුපිරි තරු තුනක් එක්කේවි. ඉතින් අපි හිතුවා ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුල විශේෂයෙන් ස්වර්ණවාහිනී කලා කටයුතු වලදී නිරන්තරයෙන් අපට අවවාද අනුශාසනා දෙන ඒත් එක්කම උදව් උපකාර කරන කෙනෙක් සම්බන්ධ කරගන්න මේ වෙලාවේ චන්නය සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්න. සුබ සන්ධ්‍යාවක්. ඔබට මේ අත්දැකීම කොයිතරම් දුරට සමීපද කොයිතරම් අලුත්ද? මම හිතන්නේ ඇත්තටම මේක ලංකාවේ සංගවෙලා ඉන්න දක්ෂතා තියෙන තරුණයන් ඒකම ඒ කියන්නේ මම හිතන්නේ ඔවුන්ට එළියට එන්න අවස්ථාවක් නැතුව බලා ඉඳිද්දි ස්වර්ණවාහිනියේ මේ අතදීම මම හිතන්නේ ඊටාම වැදගත් දෙයක් හැටියට මම සලකනවා. මම හිතන්නේ ඇත්තටම විශ්මයජනකයි ඔවුන්ගේ හැකියාවල් මම හිතන්නේ විශ්වමයජනක හැකියාවල් නැවත වරක් රට හමුවේ වුන් ප්‍රදර්ශනය කරයි. කවුද අද රැයට කවුද අතිදක්ෂයා කියලා මම හිතන්නේ ජනතාව තීරණය කළා මම විශ්වාස කරනවා. හොඳයි ගෑට් එක මම හිතන්නේ ඔබටත් මේ වෙලාවේ විශේෂ අදහසක් ඇති මේ සුන්දර සන්ධ්‍යාව පිළිබඳව මතක් කරන්න. ඔව් ඇත්තටම මම හිතන්නේ ලෝකයේ මෙවැනි තරඟ බොහෝ තිබුණා. නමුත් අපේ රටට මේක අලුත්. නමුත් ඒකට ලොකු සම්බන්ධතාවයක් ලැබුණා. මම හිතන්නේ අද හොඳ දවසක් වෙයි. විශේෂයෙන් කියන්න ඕනේ මුදිත. මොකද දැන් මේ වගේ තරඟයක් අපි ලංකාවේ පළවෙනි වතාවට එකම රාත්‍රියක තරු තුනක් විහි වෙනවා. මොකද හිතෙන්නේ ගැන? ඒකත් විශේෂිත දෙයක් වෙයි. මොකද අපි හුඟක් වෙලාට දකින්න එක් තරඟයක් එකවරයි. නමුත් මේ තරඟ තුනක් එකම වේදිකාවක දකිනවා. විශේෂ අත්දැකීමක්. බොහොම ස්තුතියි දෙදෙනාටම ආරම්භ කරන බොහොම සුන්දර රාත්‍රියක අසිරිය විඳ ගන්නට. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ එකම රියැලිටි වේදිකාවක් තුළ තමයි මේ ආකාරයේ වැඩසටහන් ත්‍රිත්වයක් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකාවේදී ප්‍රථම වරට. සිංගින් ස්ටාර්, කොමඩි ස්ටාර් ඒත් එක්කම ෂැඩෝ ස්ටාර්. මම හිතන්නේ තවත් ටිකේ තත්පර කිහිපය තිබෙන්නේ සුවිසල් ප්‍රාසංගික අත්දැකීම් අපේ ප්‍රේක්ෂකයන්ට ළඟා කරන්න. ඒ වගේම තමයි දැන් මේ වෙනකොට අපි ඔබට කිව්වා අපි අපේ විවිධ දේවල් දැක බලා ගන්න අතරේදී අපි විවිධ තාරකාවන් අපේ මේ තරඟයට සහභාගී කරගත්තා. ඔවුන්ගේ අදහසුත් විමසා බැලුවා. මේ වෙලාවේ අපි බලන්න සූදානම් වෙන්නේ අපේ ආදරණීය රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ මහත්මියගේ කතා බහක්. කියනවා නම් මට නිවාඩු තියෙන ඕනම වෙලාවක මම ස්වර්ණවාහිනිය යනවා නම් කොමඩි ස්ටාර් හරි සිංගින් ස්ටාර් හරි ෂැඩෝ ස්ටාර් හරි නෝරදීව බලනවා. දැන් මට ඒක හරියට පුරුද්දක් වෙලා.
මම ඒකෙන් වැඩියෙන්ම කැමති කොමඩි ස්ටාර් වලට. මොකද hina වෙන්න පුළුවන්. ෂැඩෝ ස්ටාර් වලට කැමතියි. මොකද ඒගොල්ලෝ අර එක එක්කෙනාව අනුකරණය කරනකොට හරිම ලස්සනයි. සිගි ස්ටාර් වලටත් මම කැමතියි. හොඳයි ඒ අදහස ශ්‍රී ලාංකේය කලා ශාස්ත්‍රය නියෝජනය කරමින් ගීතා කුමාරසිංහ මහත්මියගෙන්. ඉතින් ඔවුන් නිරන්තරයෙන්ම ස්වර්ණවාහිනී රියැලිටි වැඩසටහන ආරම්භ වූ දාපටන් විශේෂයෙන් අවවාද අනුශාසනා යම් යෝජනා ඇතැම් විට ඉදිරිපත් කළා මේ වැඩසටහන සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ඉතින් නිවසේ සිට මේ වැඩසටහන නරඹන ආදරණීය ප්‍රේක්ෂක ඔබ පමණක් නොවේ. ඔවුනොත් අද දවසේදී බොහොම විමසිල්ලෙන් බලා සිටිනවා. අද මධ්‍යම රාත්‍රියේදී කවුරුන්ද මේ ප්‍රාසංගික අත්දැකීම තුළින් මේ රියැලිටි වැඩසටහන් මාලාව තුළින් ශ්‍රී ලාංකේය සුපිරි තරුගොන්නට ඇතුළත් වන්නේ කියලා. අනිවාර්යයෙන්ම මොකද මේ සුපිරි තරුගොන්නට එකතු වෙන තාරකාවන් බවට පත් කරන්නේ ඔබ නිවසේ ඉන්න ඔබට ඒ අවස්ථාව ලැබෙනවා. ඉතින් බොහොම සුළු වෙලාවයි තියෙන. ඒක නිසා දිගින් දිගටම ස්වර්ණවාහිනියත් එක්ක රැඳිලා හිටියොත් ඒ අවස්ථාව කරා ඔබටත් යන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන් සිංගින් ස්ටාර්, කොමඩි ස්ටාර්, ෂැඩෝ ස්ටාර් කියන්නේ මේ ත්‍රිත්ව තරඟයන් අතර අද දවසේදී සුපිරි තරු බවට පත් වෙන රාත්‍රියක් බවට ඔබ දැක බලා ගන්න ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඇති. මම පුංචි බාධා කිරීමක් කරනවා. මොකද සුසිලක්කා වැඩසටහන ආරම්භයේදී පටන් නිරන්තරයෙන් අපේ රියැලිටි වැඩසටහන් මාලාවත් එක්ක එකතු වෙලා හිටියා. යම් අවස්ථාවල අවවාද අනුශාසනා ලබා දුන්නා. විනිශ්චය මණ්ඩලෙත් කටයුතු කළා. අද දවස ඔබට කොයිතරම් සුවිශේෂීද? කියන්න බැරි තරම් සන්තෝෂයක් තියෙනවා. මොකද අපෙන් පස්සේ මේ ශාස්ත්‍රය බාර දෙන්න නානා ප්‍රදේශවල සැඟවිලා ඉන්න කලාකරුවෝ බිහි කරන අවස්ථාවක්. ස්වර්ණවාහිනියට ඇත්ත වශයෙන්ම මේ එන සියලු දෙනා මේ දොරටුවෙන් එන සියලු දෙනාම සදා ණයගැති වෙන්න ඕනේ. මේ කාර්යය ලේසි පහසු නෑ. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න තියෙනවා. දැන් අපි හැමතිස්සෙම කතා කරන්නේ රසවත් දේ ගැන. මේකෙන් දුක් වෙන කට්ටියක් ඉන්නවා. මොකද මම විනිශ්චය මණ්ඩලයේ හිටපු නිසා මට ඒක කියන්නම වෙනවා. මෙතනින් වෙන් වෙලා මෙතනින් ලකුණු මැද වෙලා අයින් වෙලා ගියපු අයගේ කිසිසේත්ම අඩුපාඩුවක් නැහැ. නමුත් මේක විභාගයක් වගේ තමගේ ලක් එකක්. ඒක නිසා පස්සට යන්න එපා. අයින් වෙච්ච අය තව තවත් ධෛර්යවන්ත වෙන තව තවත් වැඩසටහන් ස්වර්ණවාහිනියෙන් කරාවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. මම හිතන්නේ ඔබතුමියත් එක්ක අමනාප වෙන දෙයක් නැහැ කිසි කෙනෙක්. මොකද විනිශ්චය මණ්ඩලයේ සිට ඔබ නිවැරදි මඟ පෙන්වීම මාර්ගෝපදේශයක් ලබා දුන්නේ සෑම තරඟකරුවෙක්ටම තරඟකාරණියක්ට. මම හිතන්නේ අද දවසේදී අවසන් මහා තරඟයේදී ඔබ මුණ ගැහෙන තරඟකරුවන් 9 දෙනෙක් ඉන් 3 දෙනෙක් සුදුසුකම් ලබනවා ශ්‍රී ලාංකේය සුපිරි තරු ගොන්නට ඇතුළත් වන්නට. නමුත් ඒ අතරමඟදී මේ තරඟෙන් ඉවත් වන්නට සිදුණු තරඟකරුවන්ට මොන වගේ අවස්ථාද අපේ ශාස්ත්‍රය ඉතුරු වෙලා තියෙන්නේ? මම මුලින් කිව්වා වගේ ඒ අතරමං වෙලා අයින් වෙච්ච අය මේ වැටෙන්න එපා. මොකද අපි අද මේ තත්ත්වේ ඉන්නේ එම වැටි නැකිටපු හින්දා. මේ එක සැරේටම මේකේ දිනුමක් පෙරදුනක් තියෙන ඕනම තරඟකදී ඕනම ජීවිතේ උනත් දිනුමක් පෙරදුමක් තියෙනවා. ඉතින් මෙතනින් විසික් වෙලා ගියපු අය හිත කඩාගන්නේ නැතුව තවත් මම මුලින් කිව්වේ ස්වර්ණවාහිනියේ මෙතනින් නවතින්නේ නැහැ. ස්වර්ණවාහිනිය කියන්නේ දෑවැන්ත කලාකරුවන්ගේ මේ අභිමානයක්. ඉතින් ස්වර්ණවාහිනිය ඒ අයට තවත් දේවල් ඉදිරිපත් කරાવી. එතකන් ඒ අය බොහොම සන්තෝෂෙන් අර දිනපු අයට ආශිර්වාද කරගෙන හොඳ ගමනක ඉන්න හොඳ ශක්තියක් ලබා ගන්න කියලා මම ප්‍රාර්ථනා කරන. විශේෂයෙන්ම මම කතා කරන්නේ දින නායකව පෙරදුණු අයගේ හිතවල තියෙනවා යම් මතභේද ඒවා තුනී කරගෙන අද මේ දිනන්නා වයට අපි ආශිර්වාද කරමින් අපිත් එහෙම තමයි ඉදිරියට ගියේ. අපෙන් ඉස්සර වෙලා හිටපු අයට අපි තාමත් ආශිර්වාද කරනවා. ඒ වගේ එහෙම අදිෂ්ඨානයක් තියාගත්තොත් කවදාවත් වරදින්නේ නැහැ කලාකරුවන්ට. නෑ බොහොම ස්තුතියි. රොස්ටාමේ හරි ජනප්‍රිය වුණ වැඩසටහනක් නෙමෙයි. මට මතකයි මගේ චරිතයත් එක්කෙනෙක් රංගපෑවා මේ. ඇත්තෙන්ම ඒ වගේ මේ වැඩසටහන් අපි ඉතාමත්ම අගය කරන්න ඕන. මට මතකයි මේ වැඩසටහනේ කළු සින්දු කියන ගෑල් ළමෙක් හිටියා. හරිම ජනප්‍රිය වුණා. හරි කවුරුත් හරිම අගය කරනවා. බොහෝ වෙලාවට ඒ ළමයා තේරෙන්නත් ඉඩ තියෙනවා මේ මමත් හිතන්නේ ඒ ළමයා තේරෙයි කියලා මමත් බලාගෙන ඉන්නේ. මම හරිම උමනාවෙන් ඉන්නේ මේ දවස එනකන්. දැන් 17 වෙනිදා හවස 6:30ට අපි කවුරුත් මම හිතන්නේ අගය කරන වැඩසටහනක් කාවකෙත් අවධානය යොමු යුතුයි. මමත් බලන්නම ඉන්නේ මගේ තියෙන වැඩ අනිත් ඔක්කොම නවත්තලා. ඔව් දැන් අපි කලා ක්ෂේත්‍රයන් වගේම ඒ වගේම දේශපාලන ක්ෂේත්‍රයන්ුත් මේ වගේ තරඟ ගන්න විමසිල්ලෙන් ඉන්නවා කියන එක බව ඔබත් දන්නවා. ඉතින් ගෙදර ඉන්න ගමන් ඔබටත් මේ අවස්ථාව සියසින් දැක බලා ගන්න රියැලිටි ග්‍රෑන්ඩ් ෆිනාලේ අපිත් එක්ක රැඳෙන්න අවස්ථාව තියෙනවා. ස්වර්ණවාහිනියත් එක්ක රැඳිලා හිටියොත් විතරයි ඔබට මේ අවස්ථාව සියසින් දැක බලා ගන්න ලැබෙන්නේ. හොඳ ටික විශේෂයෙන් මතක් කරන්න ඕන තවත් හෝරා කිහිපයක් පමණයි තිබෙන්නේ. ඔබට දැක බලා ගන්නට ශ්‍රී ලාංකේය තරු ගොන්නට ඇතුල් වෙන නවතම නොයසේ නම් ආධුනික තරු තුන කවුරුන්ද කියා දැක බලා ගන්නට. ඉතින් තවත් බොහෝ තොරතුරු මේ අඩහොරාව පුරාවට අපි කතා බහ කරන්න සූදානම්. මෙතෙක් අප ලබා ගන්නවා කෙටි විරාමයක්. මෙම වැඩසටහන ඔබ වෙත